අපි රටේ ඉන්නකොට කොහොමද හතු හදන්නේ කියලා බලමුද? මුලින්ම වාචනයක් මෙහෙම ලිපේ තියාගෙන ඒකට බටර් ටිකක් එකතු කරන්න ඕන. ඊට පස්සේ අපි මේකට සුදු ලූණු, ලොකු ලූණු ටිකක් එකතු කරන්න ඕන. ඊට පස්සේ අපි මේකට හතු එකතු කරනවා. මේ හතු වලට කියන්නේ චැම්පියන් හතු කියලා. මේක මෙහි තියෙන හතු වර්ගයක්. ඊට පස්සේ අපි තක්කාලි එකතු කරනවා. දැන් බැදපු තුන පහ ටිකක්, මිරිස් කුඩු, ගම් මිරිස්, තව ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදියට ඒක රත් වෙන ගමන් හොඳට කලවම් කරගන්න ඕන. මේක ටිකක් තැම්බෙන්න වහලා තියන්න ඕන. මේ හතු වල වතුර හැදෙන නිසා අපි මේකට වතුර මුකුත් එකතු කරන්නේ නැහැ. මේ බලන්න ගොඩක් වතුර හැදිලා තියෙන්නේ. මේ වතුර ටිකක් අඩු වෙනකන් අපිට මේක තඹ ගන්න වෙනවා. ඊට පස්සේ අපි මේකට පොල් කිරි එකතු කරන්න ඕන. මෙහි පොල් කිරි නැති නිසා අපිට මෙන්න මේ වගේ පොල් කිරි ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අපි මේ පොල් කිරි දාලා ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ පොල් කිරි දාපු එක ආපහු ටිකක් තැම්බෙන්න පියනකින් වහලා ටික වෙලාවක් තියන්න ඕන. දැන් හරි ගන්නට තැම්බිලා තියෙන නිසා දැන් මේක කන්න ලෑස්තියි.